වර්ෂ 1999 පෙබරවාරි 10 වෙනිදා. හෝකන්දර අමරගුඩ පාරේ තිබුණු ඒ නිවස එදා වෙනදාට වඩා නිශ්ශබ්දයි. නමුත් ඒ නිශ්ශබ්දතාවය ඇතුලේ ලොකු බියකරු බවක් සැඟවිලා තිබුණා. රාත්‍රී 8:10ට විතර බොරලැස්ගමුවේ පදිංචි නිහාල් චන්ද්‍රගුප්ත කියන පුද්ගලයා මේ අමරගුඩ පාරේ පදිංචි තමන්ගේ හිතවතියක් වුණු ධම්මිකාට දුරකථන ඇමතුමක් ගන්නවා. ඒ ඇමතුමේ නොහුට දැනෙන්නේ ධම්මිකා ඉන්නේ ලොකු බියකින් කියන එකයි. අල්ලතු ගෙදර මොකක් හරි අමුතු දෙයක් වෙනවා. බල්ලු බුරනවා. හරක් කෑ ගහනවා. මට හරි බයයි. ධම්මිකා එම කියනවා. චන්ද්‍රගුප්ත වහාම ක්‍රියාත්මක වෙලා තලංගම පොලිසියට මේ ගැන දැනුම් දෙනවා. ඒ වෙලාවේ රාත්‍රී 8:30 විතර ඇති. තලංගම පොලිසියේ ස්ථානාධිපති සුරවීර මහත්තයා රෑ 11ට විතර ජීප් එකෙන් මේ කියන නිවසට එනවා. ජීප් එක නතර කරනවත් එක්කම කාන්තාවකුයි කුඩා ළමයෙකුයි වත්තේ තුලේ ඉදම් පාරට දුවගෙන එනවා. මේ දෙන්නගේ හැසිරීම ගැන සැකහිතුණු සුරවීර මහත්තයා ඔවුන්ව පොලිස් පාරයට ගන්නවා. ඊට පස්සේ සුරවීර මහත්තයා නිවසේ පිටුපස්ස දොරෙන් ඇතුළට යනවා. ගේ ඇතුලේ ලයිට් එකක් දාලා තිබුණා. ඔහු මුනින්ම දකින්නේ වී අසුරන ලොකු පෙට්ටියක් උඩ වාඩි වෙලා ඉන්න විතානගේ ලාලනදාස මහත්තයාගේ මල සිරුරයි. ඔහුගේ අත් සහ කකුල් කොහුලණු වලින් බැඳලා තිබුණා. ඒ ළඟම තිබුණු කොරිඩෝ එකේ තවත් මල සිරුරු දෙකක් තිබුණා. ඒ ලාලනදාස මහත්තයාගේ බිරිඳ වන සිරියාවතී සහ ලොකු දුව වන චන්ද්‍රාප්‍රියංගනීගේ සිරුරුයි. ඔහුගේ බෙල්ලේ කැපුම් තුවාල තිබුණා. ඒ සිරුරු දෙක මැද්දේ ලේ තැවරුණු අඩි 6ක් විතර දිග යකඩවුලක් විත්තියට හේතු කරලා තිබුණා. තවත් කාමරයක දොර උඩුවස්සේ එල්ලෙමින් තිබුණේ චිත්‍රා දයංගනීගේ සිරුරයි. ඇයගේ අත් දෙකත් පිටිපස්සට කරලා බැඳලා තිබුණා. ඒ අවට ලේ පෙල්ලම් හොන්ඩම එකක් සහ සිගරට් පැකට් එකක් තිබිලා පොලිසියට හමු වුණා. පොලිසිය මුළු ගේම පරීක්ෂා කරනවා. ගේ පිටුපස්සේ වැසිකිළිය ළඟ පුවක්කතු වලින් වහලා තිබුණු නයනා දමයන්තිගේ සිරුරත් හමු වෙනවා. ඇයගේ බෙල්ලේ දරුණු කැපුම් තුවාල තිබුණා. නමුත් පවුලේ පුතා වන නිස්සංක ගැන කිසිම තොරතුරක් තිබුණේ නැහැ. අසල්වැසියෙක් කිව්වා පවුලේ තව පිරිමි ළමයෙක් ඉන්නවා කියලා. පොලිසිය අක්කර 2ක් විතර විශාල ඒ වත්ත පරීක්ෂා කරන්න පටන් ගත්තා. අලුයම 3ට විතර පොල්ගස් 2ක් මැද්දේ තිබිලා නිස්සංකගේ සිරුරත් හමු වුණා. නිස්සංක තමන්ව බේරගන්න ලොකු සටනක් දීලා තිබුණු බව පෙනෙන්නට තිබුණා. මේ සිරුරු 6ම එකම පවුලේ සමාජිකයන්ගේ. ලාලනදාස කියන්නේ ගමේ පොහොසත් කොවියෙක්. සිරියාවතී ඔහුගේ බිරිඳ. චන්ද්‍රාප්‍රියංගනී ගණකාධිකාරීවරියක් විදිහට වැඩ කළා. චිත්‍රා දයංගනී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවක්. නයනා දමයන්ති ගිනුම්කරණය හදාරමින් හිටපු ශිෂ්‍යාවක්. නිස්සංක පෞද්ගලික ආයතනයක කාර්මික ශිල්පියෙක්. මුළු රටම හෙල්ලුම් කරපු මේ මහා ඝාතනය පිටුපස්ස තිබුණේ මොකද්ද? මේ අපරාධය කළේ කවුද? ඒ අභිරහස හෙළිවෙන්න පටන් ගන්නේ අල්ලපු ගෙදර අමරදාසගේ පවුලත් එක්ක තිබුණු දීර්ඝකාලීන ආරවුලකින්. මේ අපරාධය වුණු දවසේ උදේත් මේ පවුල් දෙක අතර නඩුවක් හෝමාගම උසාවියේ විභාග වෙලා තිබුණා. මේ මා අපරාධය සිද්ධ වුණු දවසේ රාත්‍රියේම පොලිසියට සැකකටයුතු දෙන්නෙක් හමු වුණා. ඒ තමයි අමරදාසගේ බිරිඳ සහ ඇගේ මුණුබුරා. ඔවුන් ළඟ තිබිලා රත්තරම් බඩු වගයක් සහ ලේ තැවරුණු ඇඳුම් වගයක් පොලිසිය සොයාගත්තා. නමුත් මේ නඩුවේ හැරවුම් ලක්ෂ්‍ය වුණේ ජොන්ටි කියන පුද්ගලයා.
ඇත්තටම කවුද මේ ජොන්? ඔහු මේ නඩුවේ පස්වන විත්තිකරු විදියට නම් කරලා හිටපු පස්සේ රජයේ සාක්ෂිකරුවෙක් වුණු පුද්ගලයෙක්. ඔහුගේ කටඋත්තරය තමයි මේ මුළු අපරාධයම සැලසුම එළියට දැම්මේ. 1999 පෙබරවාරි 10 වෙනිදා උදේ 10ට විතර ජොන්ටි තමන්ගේ මිතුරෙක් වුණු සජීව හෙවත් උක්කුවා හමු වෙන්න යනවා. එතන තවත් කීත දෙනෙක් හිටියා. ඔවුන් අතරේ අමරදාසගේ පුතා වුණු මහින්ද සිරිවර්ධනත් හිටියා. මහින්ද ඉදා හිටිය ලොකු කේන්තියෙක්. ඔහු කියනවා අර අල්ලපු ගෙදර ලාලනදාසලා එක්ක තියෙන නඩුව අද හෝමාගම උසාවියේ තියෙනවා. අද මම උන්ට වැඩක් දෙනවා කියලා. ඔහු එතන හිටපු අයට අරක්කු සහ සිගරට් අරන් දීලා මේ මිනිමෙරුම් සැලසුම ගැන මුලින්ම ඉගයක් දෙනවා. සවස 5:30ට විතර මේ කල්ලිය අමරදාසගේ ගෙදරට එකතු වෙනවා. එතන හිටියේ උක්කුවා, ඉන්දික, සනත් කුමාර, ජොන්ටි සහ තවත් කීප දෙනෙක්. ඔවුන් තමන් ළඟ තිබුණු පිහි සහ මන්නා ආයුධ මෝහත් කරමින් හිටියේ ලේ පිපාසිතවයි. රාත්‍රී 7:10ට විතර විදුලිය විසන්ධි වෙනවා. මුළු ප්‍රදේශයම කළුවරේ ගිලෙනවා. මේක තමයි ඔවුන් බලාගෙන හිටපු අවස්ථාව. අමරදාසගේ බිරිඳ වන ජයලත් ලීලාවතීත් මේ සැලසුමට සම්බන්ධ වෙලා හිටියා. ඇය ඔවුන්ට මෙහෙම කියනවා. දැන් කරන්ට් එකක් නැහැ. උඹලා ඵලයල්ලා. වැඩේ ඉවර කරලා වරෙල්ලා. මෙන්න මේ මොහොතේ තමයි මේ පිරිස තාප්පයෙන් පැනලා ලාලනදාස මහත්තයාගේ වත්තට ඇතුළු වෙන්නේ. මුලින්ම ඔවුන් ගියේ ලාලනදාස මහත්තයා ඉන්න තැනට. ඔහු ඒ වෙලාවේ හිටියේ ගේ පිටිපස්සේ. ඔහු කිසිම දෙයක් හිතාගන්න බැරිව ඉද්දී මේ නරුමයන් ඔහු වට කරනවා. ජොන්ටිගේ සාක්ෂියට අනුව ඔවුන් ලාලනදාස මහත්තයාව අල්ලගෙන ඔහුගේ අත් සහ කකුල් කොහුලනු වලින් තද කරලා බඳිනවා. අනේ මට ගහන්න එපා, මම ඕන දෙයක් දෙන්නම් කියලා ඔහු බැගෑපත් වුණත් මේ අපරාධකාරයන්ගේ හිතේ කිසිම අනුකම්පාවක් තිබුණේ නැහැ. ඔවුන් ලාලනදාස මහත්තයාව වී පෙට්ටියක් උඩ වාඩි කරවලා ඔහුගේ කටට රෙදි කෑල්ලක් එවුවා. ඊළඟට ඔවුන්ගේ ඉලක්කය වුණේ ගේ ඇතුලේ හිටපු අහිංසක කාන්තාවන් සහ පුතා. නමුත් මේ සටන එතනින් නතර වුණේ නැහැ. ලාලනදාස මහත්තයාගේ පුතා නිස්සංක තමන්ගේ පවුල බේරගන්න මේ අපරාධකාරයන් එක්ක මුහුණට මුහුණ සටනකට එනවා. ඒත් 5 දෙනෙක් එකතු වෙලා එක තරුණයෙක්ව මර්ධනය කරන එක ඔවුන්ට අමාරු වුණේ නැහැ. රාත්‍රී 8:15 විතර ඇති. මුළු ප්‍රදේශයම කළුවරේ ගිලී තිබුණු ඒ මොහොතේ ලාලනදාස මහත්තයාගේ නිවස ඇතුළේ ඇති වුණේ මරණීය නිශ්ශබ්දතාවයක්. නිවසේ පිටුපස දොරෙන් ඇතුළු වුණු අපරාධකරුවන් පිරිස මුලින්ම ගියේ නිසංක ඉන්න තැනටයි. ඒ වෙලාවේ නිසංක හිටියේ කාමරය ඇතුළේ. මේ නරුමයන් තමන්ගේ පියාගේ අත්පය බඳින හඩ ඇසුණු නිසංක වහාම එල්ලිට ආවා. ජොන්ටිගේ සාක්ෂියට අනුව නිසංක තමන්ගේ පවුල බේරගන්න මහා වීරයෙක් වගේ සටන් කළා. ඔහු මේ අපරාධකරුවන්ට බාර දුන්නා. නමුත් 5 දෙනෙකුට එරෙහිව තනිවම සටන් කරන එක එතරම් ලේසි වුණේ නැහැ. අඩෝ මුව අල්ලපන් කියමින් උක්කුවා සහ ඉන්දිකා නිසංකව මෙල්ල කරගත්තා. ඔහුන් නිසංකව වත්ත කෙළවරට ඇඩගෙන ගියා. අනේ මල්ලිවත් හරින්ද ඕන දෙයක් ගන්න කියලා අක්කලා කෑගෙසුවත් මේ මිනිමරුවන්ගේ හදවත් ගල් වෙලයි තිබුණේ. ඔහුන් වත්ත මැදදී නිසංකට දරුණු ලෙස පහර දීලා ඔහු පණ අදින තෙක් එතන දමා ආවා. ඊළඟට ඔහුන්ගේ ඉලක්කය වුණේ නිවසේ හිටපු කාන්තාවන් 4 දෙනා. සිරියාවතී සහ අයගේ දියණියන් 3 දෙනා බියෙන් ගැහෙමින්
එකට ගුලි විලා හිටියා. මුලින්ම මේ නරුමයන් තීරණය කළේ චන්ද්‍රා ප්‍රියංගනීව සහ ඇයගේ මව වන සිරියාවතීව ඝාතනය කරන්නයි. උක්කුවා සහ ඉන්දික තමන් ළඟ තිබුණු තීනු ආයුධ වලින් ඔවුන්ගේ බෙල්ලට පහර දුන්නා. ඒ දර්ශනය දකින ජොන්ටි පවා බියෙන් වෙවුලන්න පටන්ගත් බව ඔහුගේ සාක්ෂිය සඳහන් වෙනවා. නමුත් මේ සාහසික අපරාධය එතනින් අවසන් වුණේ නෑ. ඔවුන්ගේ මීළඟ ගොදුර වුණේ උපාධි අපේක්ෂිකාවක වුණු චිත්‍රා දයංගනී. ඇය තමන්ගේ ජීවිතය වෙනුවින් වැඳවෙටුණා. අනේ මට යන්න දෙන්න, මම කාටවත් කියන්නේ නෑ කියලා ඇය ඉල්ලා සිටියා. නමුත් මහින්ද සිරිවර්ධනගේ සහ උක්කුවාගේ හිතේ තිබුණි පලිගන්නීමේ චේතනාව විතරයි. ඔහුන් චිත්‍රා දයංගනීව බලහත්කාරයෙන් කාමරයක් ඇතුළට ඇදගෙන ගියා. ඒ කාමරයේ ඇතුළේ සිද්ධ වුණු දේවල් මිනිස් සංහතියටම ලජ්ජාවක්. ඔහුන් ඇයට මාරුවෙන් මාරුවට අතවර කළා. ඇයගේ විලාපේ හෝකන්දර රෑ අහසට පවා ඇසෙන්නේ ඇති. ඒ අඳුරු රාත්‍රියේ ඇයට බිහිට වෙන්න කිසිවෙක් හිටියේ නෑ. අවසානයේ මේ නරුමයන් ඇයගේ අත්තික පිටුපසට කරලා තදින් බැදලා දොර උළුවස්සේ එල්ලලා මරා දෙමුවා. මේ අතරේ පවුලේ බාලදියණිය වුණු නයනා දමයන්ති තමන්ගේ ජීවිතය බේරගන්න ගේ පිටුපස දොරින් වත්තට දිව ගියා. ඇය කළුවරීම වැසිකිළිය පිටුපස සැඟවුණා. නමුත් මේ ලේ පිපාසිතයන් ඇයව ලුහු බැඳ ගියා. නයනා දමයන්ති පණ බේරාගන්නට අඳුරේම වැසිකිළිය පිටුපස සැඟවුණත් මේ ලේ පිපාසිතයන්ගෙන් ඇයට ගැලවීමක් ලැබුණේ නැහැ. උක්කුවා සහ ඉන්දික ඇයව සොයාගෙන ගියා. ඔවුන් ඇයව එළියට ඇදගෙන ඇවිත් ඉතාම සාහසික ලෙස ඝාතනය කළා. ඒ වන විට මුළු නිවසම ලේවිලක් වෙලා අවසන්. පවුලේ 6 දෙනෙක්ම අමුවේ ඝාතනය කරලා තිබුණා. අපරාධය කරලා ඉවර වුණාට පස්සේ මේ නරුමයන්ගේ මීළඟ ඉලක්කය වුණේ කොල්ලකාමයි. ජොන්ටිගේ සාක්ෂියට අනුව මහින්ද සිරිවර්ධන සහ අනෙක් අය මියගිය කාන්තාවන්ගේ සිරුරු මත තිබුණු රන් මාල, වලලු සහ කරාබු බලහත්කාරයෙන් ගලවා ගත්තා. ලාලන දාස මහත්තයාගේ අත් ඔරලෝසුව පවා ඔවුන් අත්හැරියේ නැහැ. සල්ලි සහ රත්තරම්බඩු සොයා ඔවුන් මුළු ගේම අවුස්සන්න පටන් ගත්තා. අල්මාරි කඩලා ඇඳුම් සහලිය කියවිලි හැම තැනම විසිරුවා තිබුණා. මේ සියල්ල සිද්ධ වෙද්දී අල්ලකු ගෙදර අමරදාසගේ බිරිඳ ජයලත් ලීලාවතී සහ ඇගේ මුණුබුරා වත්තමාහිමට ඇවිත් මේ අපරාධකරුවන්ට උදව් කරමින් හිටියා. ඔවුන් කොල්ල කාපුරන් බඩු මල්ලක් අමරදාසගේ බිරිඳ අතට පත් කළා. රාත්‍රී 9:30 විතර තමන්ගේ කාර්යය අවසන් කළ මිනිමරුවන් පිරිස ආපහු අමරදාසගේ ගෙදරට ගියා. ඔවුන් ලේ තැවරුණු ඇඳුම් මාරු කරලා අත්පා සූදාගෙන ඉතාම සාමාන්‍ය විදියට හැසිරෙන්න උත්සාහ කළා. ඔවුන් හිතුවේ කළුවරේ කරපු මේ අපරාධය කිසිවෙක් දකින්නේ නැතිවෙයි කියලා. නමුත් ඔවුන් එක දෙයක් අමතක කළා. ඒ තමයි ඔවුන් අතරම හිටපු ජොන්ටි. ජොන්ටි මේ සියල්ල දෙස බලාගෙන හිටියා. ඔහු මේ අපරාධයට සම්බන්ධ වුණත් ඒ බිහිසුණු දර්ශන ඔහුගේ හිතේ ලොකු කම්පනයක් ඇති කරලා තිබුණා. මේ අතරේ තලංගම පොලිසියේ ස්ථානාධිපති සුරවීර මහත්තයා ප්‍රමුඛ කණ්ඩායම නිවසට ළඟා වුණා. ඔවුන් මුලින්ම පාරේදී අමරදාසගේ බිරිඳ සහ මුණුබුරාව අත්අඩංගුවට ගත්තේ ඔවුන්ගේ හැසිරීම සැක සහිත නිසා. ඔවුන් පරීක්ෂා කරද්දී සගවාගෙන තිබුණු රන් මාල සහ ලේ තැවරුණු රෙදි කැබලි හමු වුණා. පොලිසියගේ ඇතුළට යද්දි දැක්කේ හදවත නතර වන දර්ශනයක්. ලාලනදාස මහත්තයාගේ සිරුර වී පෙට්ටිය උඩ තිබුණා. චිත්‍රා දයංගනීගේ සිරුර දොර උඩු වස්සේ එල්ලෙමින් තිබුණා. ඒ බිහිසුණු රාත්‍රියේ මිනිමරුවන් දමාගිය සලකුණු පොලිසියට හමුවෙන්න පටන් ගත්තා. ඉදිරි පැය කිහිපය ඇතුළත්
හෝකන්දර ගම්මානයම පොලිස් බලඇණි වලින් පිරී ගියා. මේ ම්ලේච්ඡ ඝාතනය කළේ කවුද කියන රහස හෙළි කරගන්න පොලිසියට වැඩි වෙලාවක් ගියේ නැහැ. පෙබරවාරි 10 වෙනිදා මධ්‍යම රාත්‍රිය පසු වී තිබුණා. හෝකන්දර අමරගොඩ පාර ලේවිලක්ල නරුමයන් පිරිස අමරදාසගේ නිවසට වී සැඟවී සිටියත් තලංගම පොලිසිය ස්ථානාධිපති සුරවීර මහත්තයා ප්‍රමුඛ කණ්ඩායම ඉතාම වේගයෙන් ක්‍රියාත්මක වුණා. පොලිසිය මුලින්ම අත්අඩංගුවට ගත් අමරදාසගේ බිරිඳ වන ජයලත් ලීලාවතී සහ ඇගේ මුණුපුරා සන්තකේ තිබී රන්බඩු සහ ලේතෙවරුණු ඇඳුම් හමුවීමත් සමග අපරාධකරුවන් කවුද යන්න ගැන පැහැදිලි හෝඩුවාවක් ලැබුණා. පොලිසිය වහාම අමරදාසගේ නිවස සහ ඒ අවට වට කළා. එහිදී පළමු දෙවන තෙවන සහ සිව්වන විත්තිකරුවන් වන සජීව හෙවත් උක්කුවා, ඉන්දික හෙවත් සූටික්කා, සනත් කුමාර සහ මහින්ද සිරිවර්ධන අත්අඩංගුවට පත් වුණා. ඔහුන් සමග ජොන්ටි හෙවත් පස්වන විත්තිකරුත් පොලිස් භාරයට ගැනුණා. පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ජොන්ටි සම්පූර්ණයෙන්ම බිඳ වැටුණා. තමන් ඇස්පනා පිට දුටු ඒ බිහිසුණු විනාශය ගැන ඔහු සියල්ල හෙළි කරන්නට තීරණය කළා. ඔහු ලබා දුන් ඒ දීර්ඝ කටඋත්තරය තමයි මේ නඩුවේ කුඳු නාරටිය වුණේ. අපි මුලින්ම ගියේ ලාලනදාසව අල්ලගන්න. උක්කුවා තමයි මන්න අතේ තියාගෙන හිටියේ. ජොන්ටි වෙවුලන හදින් විස්තර කළා. ඔහු ප්‍රවසුවේ මේ අපරාධය හදිසියේ සිද්ධ වුණු එකක් නොව හෝමාගම උසාවියේ තිබුණු ඉඩම් ආරවුලක් නිසා කලින් සැලසුම් කළ එකක් බවයි. ජොන්ටිගේ සාක්ෂියට අනුව අමරදාසගේ පවුලය මේ ඝාතනයට සෘජුවම අනුබල දී තිබුණා. අපරාධයට අවශ්‍ය ආයුධ මෝහත් කර ගැනීමටත් අපරාධයෙන් පසු ලේතෙවරුණු ඇඳුම් සැඟවීමටත් ඔහුන් උදව් කර තිබුණා. විශේෂයෙන්ම උපාධි අපේක්ෂිකාවක වූ චිත්‍රාදයංගනීට සිදු කළ අමානුෂික වදහිංසා සහ ඇය මනා දැමූ ආකාරය ගැන ජොන්ටි කළ විස්තරයාශා පුදිස් නිලධාරීන් පවා කම්පනයට පත් වුණා. ඇය මැරෙන තුරුම වැඳ වැටී පනීරුවා. ඒ උක්කුවා ඇයට අනුකම්පා කළේ නැහැ. ජොන්ටි කැවසුවා. මේ පාපොච්චාරණයත් සමග පොලිසියට හැකි වුණා අපරාධයට යොදාගත් මන්නාපිහි යකඩ උන් සහ කොල්ලකෑ අනකුත් දේපල සොයා ගන්නට. දහස්නමසය අනුනවේ පෙබරවාරි මාසය ගෙවී ගියේ හෝකන්දර ගම්මානය පමණක් නොව මුළු රටම බිහිතියෙන් සහසෝකයෙන් මුදවමිනි. පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනා සහ අමරදාසගේ බිරිඳ වන ජයලත් ලීලාවතී දැඩි ආරක්ෂාව මැද්දේ රිමාන්ඩ් බන්ධනාගාරගත කරුණා. මේ නඩුවේ තිබුණු බැරෑරුම්කම සහ සාක්ෂිවල සංකීර්ණ භාවය නිසා නීතිපතිවරයා තීරණය කළේ ජූරි සභාවක් නොමැතිව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු ඉදිරියේ ශ්‍රජුවම නඩු විභාගය පැවැත්වීමයි. නමුත් නඩු විභාගය ආරම්භ වීමට පෙර නීතිමය වශයෙන් විශාල හැරවුම් ලක්ෂයක් සිදු වුණා. ඒ තමයි 5 වන විත්තිකරුව ලෙස නම් කර සිටි ජොන්ටි හෙවත් රත්නායක මුදියන්සේලාගේ පියදාස යන අයව රජයේ සාක්ෂිකරුවෙකු ලෙස පත් කිරීම. නීති විද්‍යාවේදී රජයේ සාක්ෂිකරුවෙකු යනු වරදට සම්බන්ධ වූ අයෙකුවත් අනෙක් ප්‍රධාන අපරාධකරුවන්ව නීතියේ රැහෙනට හසු කරදීම සඳහා සම්පූර්ණ සත්‍යය හෙළි කිරීමට එකඟ වන අයකි. නීතිපතිවරයා ඔහුට කොන්දේසි සහිත සමාවක් ලබා දුන්නේ ඔහු දුටු සියලු දේ
කිසිවක් සගවන්නේ නැතිව අධිකරණය හමුවේ පැවසිය යුතු බවටයි. 2002 වසරේදී කොළඹ මහාධිකරණයේදී නඩුව විභාගයට ගැනුණා. මුළු අධිකරණ ශාලාවම පිරී ඉතිරි ගොස් තිබුණේ මේ ම්ලේච්ඡ ඝාතනයේ තීන්දුව කුමක් වේදයි දැන ගැනීමේ කුතුහලයෙන්. ජොන්ටි සාක්ෂි කූඩුවට නැග්ගා. ඔහු අතිශය බිහිසුණු විස්තරයක් කළා. ස්වාමීනි, එදා හවස අමරදාසගේ ගෙදරේදී තමයි මේ හැමදේම ප්ලෑන් කරේ. උක්කුවයි ඉන්දිකයි සනත් කුමාරයි මන්නා පිහිමුවහත් කළා. මහින්ද සිරිවර්ධන කිව්වා අද මුන්ව ඉවරයක් කරනවා කියලා. මමත් ඒ පිරිස එක්ක ගියා. මට බය හිතුණා. ඒත් මම ගියා. ජොන්ටිගේ සාක්ෂියානුව පළමු විත්තිකරුව වන සජීව හෙවත් උක්කුවා සහ දෙවන විත්තිකරුව වන ඉන්දික හෙවත් සූටික්ක තමයි ප්‍රධාන මිනීමරුවන් වුණේ. ඔහුන් ලාලනදාස මාත්‍යයාගේ නිවසට ඇතුළු වී මුලින්ම පවුලේ සාමාජිකයන්ව අකර්මණ්‍ය කළ ආකාරයත් පසුව එක් අයෙකු බැගින් ඝාතනය කළ ආකාරයත් ඔහු පැහැදිලි කළා. විශේෂයෙන්ම තුන්වන විත්තිකරුව වන සනත් කුමාරත් හතරවන විත්තිකරුව වන මහින්ද සිරිවර්ධනත් අල්ලපු ගෙදර අමරදාසගේ පුතා මේ අපරාධය මෙහෙවිව්ව බවත් කාන්තාවන්ට සිදු කළ අතවරවලට ඔහුන් ශ්‍රේජුව සම්බන්ධ වූ බවත් ජොන්ටි සාක්ෂි දුන්නා. විත්තිපක්ෂයේ නීතිඥවරුන් ජොන්ටිගේ සාක්ෂිය බිඳ හෙලීමට දැඩි උත්සාහයක් ගත්තා. ඔහුන් තර්ක කළේ ජොන්ටි තමන්ගේ බේරීම සඳහා බොරු කියනවා බවයි. ඔබත් මේ මිනීමරුන් වලට හවුලුනා නේද? ඔබ තමයි ලාලනදාසව බැන්දෙක්. නීතිඥවරු ප්‍රශ්න කළා. නමුත් ජොන්ටි නොසලී පිළිතුරු දුන්නා. මම ලනුව අල්ලගෙන හිටිය තමයි, ඒත් මම කාටවත් පිහිය නැන්නේ නෑ. මම දැක්කා උක්කුවා චිත්‍රාගේ බෙල්ල කපන හැටි. මම දැක්කා ඉන්දිකා නයනාව පඳුරක් අස්සේ මරණ හැටි. ජොන්ටිගේ මේ සජීවී විස්තරය අධිකරණය හමුවේ තැන්පත් කරනු අනෙකුත් බෞද්ධික සාක්ෂි සමග මනාව ගැලපුණා. ඒ කියන්නේ පොලිසිය සොයාගත් ලේ තැවරුණු යකඩ උල මන්නා පිහි සහ මියගිය අයගේ සිරුරු තිබුණු ස්ථාන පිළිබඳ විස්තර ජොන්ටිගේ සාක්ෂිය තහවුරු කළා. නඩු විභාගයේ තවදුරටත් ඉදිරියට යද්දී තවත් වැදගත් සාක්ෂිකරුවෙක් ඉදිරිපත් වුණා. ඒ තමයි ඕකන්දර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා සහ වෛද්‍ය පරීක්ෂණ වාර්තා ලබා දුන් විශේෂඥ වෛද්‍යවරුන්. ඔහුම් තහවුරු කළා මේ මරණ සිදු වී ඇත්තේ අතිශය සාහසික ලෙස බිල්ල කැපීමෙන් සහ දරුණු පහර දීමෙන් බව. 2003 වසරේ ජූලි මාසයේ 1 දිනක කොළඹ මහාධිකරණයේ විශේෂ විනිසුරු මඩුල්ල තම ඓතිහාසික තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සූදානම් වුණා. මුළු රටම රූපවාහිනී තිර සහ ගුවන් විදුලි යන්ත්‍ර අසල රැඳී සිටියේ. හෝකන්දර මිනීමරුවන්ට ලැබෙන දඬුවම කුමක්දයි දැන ගැනීමටයි. නඩු විභාගය පුරාම විත්තිකරුවන් පැවසුවේ තමන් අහිංසක බවත්. ජොන්ටි බොරු සාක්ෂි දෙන බවත්ය. විශේෂයෙන්ම හතරවන විත්තිකරු වූ මහින්ද සිරිවර්ධන කියා සිටියේ තමන් එම අවස්ථාවේ නිවසේ නොසිටි බවයි. නමුත් මහාධිකරණ විනිසුරු මඩුල්ල එම තර්ක සියල්ල ප්‍රතික්ෂේප කළා. විනිසුරුවරුවන් පෙන්වා දුන්නේ ජොන්ටිගේ සාක්ෂිය ස්වාධීන සාක්ෂි මගින් තහවුරු වී ඇති බවයි. නිදසුනක් ලෙස මියගිය අයගේ සිරුරු වල තිබූ තුවාල ජොන්ටි විස්තර කළ ආයුධවලින් සිදු කළ හැකි ඒව බව වෛද්‍ය වාර්තා සනාථ කළා. එසේම පොලිසිය සොයාගත් ලේ තැවරුණු ඇදුම් සහ කොල්ලකෑ රන්බඩු විත්තිකරුවන්ට එරෙහිව ප්‍රබල සාක්ෂි වුණා. දීර්ඝ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල මෙසේ සඳහන් කළා. මෙම අපරාධය මිනිස් ඉතිහාසයේ ලියාගනු අතිශය ම්ලේච්ඡ සහ සාහසික අපරාධයකි. කිසිදු වරදක් නොකළ අහිංසක පවුලක් පලිගැනීමේ චේතනාවෙන් සමූල ඝාතනය කිරීම කිසිසේත් අනුමත කළ නොහැක. ඒ අනුව මහාධිකරණයේ තීන්දුව වූයේ පළමු විත්තිකරු සජීව හෙවත් උක්කවා, දෙවන විත්තිකරු ඉන්දිකා හෙවත් සූටික්කා සහ තුන්වන විත්තිකරු සනත් කුමාර
යන තිදෙනා පවුලේ සාමාජිකයන් 5 දෙනෙකු මරා දැමීමේ වරදට වරදිකරුවන් බවයි. නිස්සංකගේ මරණය සම්බන්ධයෙන් සාක්ෂි ප්‍රමාණවත් නොවී මත ඔහුන් එම චෝදනාවෙන් නිදහස් වූවද අනික් මරණ 5 සඳහා වැරදිකරුවන් වුණා. ඔහුන් තිදෙනාට මරණ දඬුවම නියම කෙරුණා. මරණ දඬුවමට අමතරව කාන්තාවන්ට සිදු කළ අතහර සහ කොල්ල කෑම් සම්බන්ධයෙන් ඔහුන්ට වසර ගණනාවක බරපතල වැඩ සහිත සිර දඬුවම්ද නියම වුණා. 4 වන විත්තිකරු වූ මහින්ද සිරිවර්ධනට මිනීමෙරුම් චෝදනාවලින් නිදහස් වීමට හැකි වුවත් චිත්‍රා දයංගනීට සිදු කළ සමූහ දූෂණය සම්බන්ධයෙන් ඔහු වැරදිකරු වුණා. ඒ සඳහා ඔහුට වසර 20ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් සහ රුපියල් 10,000ක දඩයක් නියම කෙරුණා. අමරදාසගේ බිරිඳ වූ ජයලත් ලීලාවතීට කොල්ලකෑ රන් භාණ්ඩ ළඟ තබා ගැනීම සහ අපරාධකරුවන්ට රැකවරණය දීම වෙනුවෙන් සිර දඬුවම් නියම වුණා. තීන්දුව ඇසූ විත්තිකරුවන් මවිතයට පත් වුණා. ඔහුන් වහාම මේ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කරන්න තීරණය කළා. ඔහුනුගේ තර්කය වුණේ රජයේ සාක්ෂිකරුවන ජොන්තිගේ සාක්ෂිය මත පමණක් පදනම් වී මෙවැනි බරපතල දඬුවමක් දීම වරදි බවයි. මහාධිකරණයෙන් පැන වූ මරණ දඬුවම හමුවේ විත්තිකරුවන් නිහඬවුණේ නැහැ. ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇපෑලක් ඉදිරිපත් කළා. ඔවුන්ගේ ප්‍රධානතම තර්කය වුණේ ජොන්ටි හෙවත් 5 වන විත්තිකරුගේ සාක්ෂිය විශ්වාස කළ නොහැකි බවයි. 2004 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ප්‍රමුඛ පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මේ ඇපෑල විභාගයට ගැනුණා. විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු කිහිපයක් පදනම් කරගන්න තමන්ගේ තර්ක ගොඩනැගුවා. පළමුවනි තර්කය වුණේ ජොන්ටි කියන්නේ මේ අපරාධයට හවුලුවමු සහචරයෙක් බවයි. නීතියට අනුව සහචරයෙකුගේ සාක්ෂියක් මත පමණක් අදනම් වෙලා කෙනෙකුට දඬුවම් කිරීම අවදානම් සහගතයි. මොකද සහචරයා තමන්ගේ ගැලවීම වෙනුවෙන් අසත්‍ය පැවසිය හැකි. දෙවනි තර්කය වුණේ ජොන්ටිගේ සාක්ෂිය තුළ පරස්පර විරෝධී තැන් ඇති බවයි. ඔහු මුලින් පොලිසියට දුන් කට උත්තරයක් පසුව මහේස්ත්‍රාත් හමුවේ දුන් ප්‍රකාශයක් අවසානයේ මහාධිකරණයේදී දුන් සාක්ෂියත් අතර යම් යම් වෙනස්කම් ඇති බව නීතිඥවරුන් පෙන්වා දුන්නා. විශේෂයෙන්ම 4 වන විත්තිකරු මහින්ද සිරිවර්ධන වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් තර්ක කළේ ඔහු ඝාතනවලට සම්බන්ධ නැති බව මහාධිකරණය පිළිගෙන තිබියදී ලිංගිකාතවර චෝදනාවට පමණක් දඬුවම් කිරීම සාධාරණ නැති බවයි. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය ඉතාම ගැඹුරින් මේ කරුණු විශ්වාස කළා. විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නේ සහචරයෙකුගේ සාක්ෂියක් වුවත් එය අනෙකුත් සනාථකරණ සාක්ෂි මගින් තහවුරු වන්නේ නම් එය පිළිගත හැකි බවයි. මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විශේෂයෙන් අවධානය යොමු කළ සාක්ෂි කීපයක් තිබුණා. ලේ පැල්ලම් සහ DNA. විත්තිකරුවන්ගේ ඇඳුම්වල තිබූ ලේ පැල්ලම් මියගිය අයගේ ලේ වර්ගය සමග ගැලවීම. අවියායුධ සොයා ගැනීම. විත්තිකරුවන් විසින් සගවා තිබූ මන්නාපිහි සහ යකඩ උල් සොයා ගැනීමට ජොන්ටි ලබා දුන් තොරතුරු නිවැරදිවීම. වෛද්‍ය වාර්තා ජොන්ටි විස්තර කළ ආකාරයටම මල් සිරුරුවල තුවාල පිහිටා තිබීම. භෞතික සාක්ෂි චිත්‍රා දයංගනී මරා දමා තිබූ කාමරයේ තිබී හමු වූ කොම්දෙම් සහ අනෙකුත් ද්‍රව්‍ය මගින් ලිංගිකාතවරය සිදු වූ බව තහවුරු වීම. විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ ජොන්ටිගේ සාක්ෂිය තුළ තිබූ සුළු පරස්පරතා මගින් ඔහුගේ සම්පූර්ණ සාක්ෂියම බැහැර කළ නොහැකි බවයි. එවැනි බිහිසුණු අපරාධයක් දෙස බලා සිටි පුද්ගලයෙකුට කාලයත් සමග යම් යම් සුළු දේවල් අමතක වීම සාමාන්‍ය මිනිස් ස්වභාවයක් බව අධිකරණය පිළිගත්තා. විදහස් 4 වසරේ ඔක්තෝබර් මාසයේ දෙනක ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කළා. මෙය ශ්‍රී ලංකා නීති ඉතිහාසයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් වුණේ. සහචර සාක්ෂිකරුවෙකුගේ ප්‍රකාශයක් මත පදනම්ව ලබා දුන් මරණ දඬුවමක් ඉහළම අධිකරණය විසින්
තහවුරු කළ බැවිනි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඇතුළු පංචපුත් කළ විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කළේ මහාධිකරණය ලබා දුන් තීන්දුව නීත්‍යානුකූල සහ නිවැරදි බවයි. විත්තිකරුවන් ඉදිරිපත් කළ සියලුම අභ්‍යාචනා තර්ක අධිකරණයේ විසින් ප්‍රතික්ෂේප කරනු ලබුවා. විශේෂයෙන්ම ජොන්ටිගේ සාක්ෂිය ගැන අධිකරණය දැක්වී මෙවැනි අදහසක්. ජොන්ටි මේ අපරාධයට යම් ප්‍රමාණයකට සම්බන්ධ වුවත් ඔහු අධිකරණය හමුවේ පවසූ කරුණු සෙසු ස්වාධීන සාක්ෂි මගින් මනාව සනාථ වේ. ලේ තැවරුණු ඇඳුම් කොල්ල කෑරන් භාණ්ඩ සහ වෛද්‍ය වාර්තා සියල්ලම ජොන්ටිගේ ප්‍රකාශය සත්‍ය බව පෙන්වාදයි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පහත දඬුවම් ස්ථිර කළා. පළමු දෙවන සහ තෙවන විත්තිකරුවන් සජීව හෙවත් උක්කුවා ඉන්දික හෙවත් සූටික්කා සහ සනත් කුමාර යන තිදෙනා පැන වූ මරණ දඬුවම ස්ථිර වුණා. ඔවුන් ලාලනදාස සිරියාවති චන්ද්‍රාප්‍රියංගනී චිත්‍රාදයංගනී සහ නයනා දමයන්ති යන 5 දෙනාම මරා දැමීමේ වරදට වැරදිකරුවන් වුණා. 4 වන විත්තිකරු මහින්ද සිරිවර්ධනට මිනිමැරුම් චෝදනාවෙන් නිදහස ලැබුණා. චිත්‍රාදයංගනීට සිදු කළ සමූහ දූෂණය සම්බන්ධයෙන් පෙන වූ වසර 20ක බරපතල වැඩ සහිත සිර දඬුවම අධිකරණය ස්ථිර කළා. මිනිසුරුවරුන් පෙන්වා දුන්නේ මේ තනි පුද්ගලයෙකු විසින් කරන අපරාධයකට වඩා සාහසික එකක් බවයි. දීපල කොල්ල කෑම රන් භාණ්ඩ කොල්ල කෑම සම්බන්ධයෙන් සියලුම විත්තිකරුවන්ට පෙන්වා තිබූ වසර 10ක සිර දඬුවම්ද එලෙසම ක්‍රියාත්මක කිරීමට නියම වුණා. තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ මේ අපරාධයේ සිදු වූ ආකාරය සහ ඉන් පසුව විත්තිකරුවන් හැසිරුණු ආකාරය අනුම ඔවුන්ට කිසිදු ලිහිලක් හෝ අනුකම්පාවක් දැක්විය නොහැකි බවයි. මුළු රටක් කම්පා කළ ඒ බිහිසුණු රාත්‍රියේ යුක්තිය පසඳලීම ඉලෙසින් අවසන් වුණා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමග හෝකන්දර මිනිමෙරුම් නඩුවේ නීතිමය ක්‍රියාවලිය අවසන් වුණා. නමුත් එමකින් තිබූ සමාජීය කම්පනය සහ එම අමරගොඩ පාරේ පිහිටි නිවසට සිදු වූ දේ අදටත් බොහෝ දෙනෙකුට කුතුහලයක්. නඩු විභාගයෙන් පස්සේ විත්තිකරුවන්ට මරණ දඩුවම නියම වුණත් ලංකාවේ මරණ දඩුවම ක්‍රියාත්මක නොවන නිසා ඔවුන් වැලිකඩ බන්ධනාගාරී ජීවිතාන්තයක් දක්වා සිර දඩුවම් විඳින්නන් බවට පත් වුණා. පවුලක්ම විනාශ කළ ඒ සාහසිකයන්ට තමන් කළ වැරැත්ත ගැන පසුතැවෙන්න මුළු ජීවිත කාලයම සිරගිදර 4 විත්තිය ඇතුළේ ඉතිරි වුණා. රජයේ සාක්ෂිකරු වූ ජොන්ටි හෙවත් 5 වන විත්තිකරුට සිදුවේ කුමක්ද? නීතියට අනුව ඔහුට සමාව ලැබුණත් ඔහුට සමාජයෙන් සමාව ලැබුණේ නැහැ. තමන්ගේම හිතවතුන් පිරිසක් කළ විහිසුණු අපරාධයකට සහායදී පසුව ඔවුන්වම පාවාදුන් පුද්ගලයෙකු ලෙස ඔහුට ගම්මානයේ ජීවත්වීම අපහසු වුණා. බොහෝ දෙනා පවසන්නේ ඔහු තම අනන්‍යතාවේ සංගවාගෙන වෙනත් ප්‍රදේශයක ජීවත් වන බවයි. ලාලනදාස මහත්යාගේ ඒ විශාල වත්ත සහ නිවස අදට පවත්වෙන්නේ ඉතාම ශෝචනීය තත්ත්වයකයි. අක්කර 2ක් විතර විශාලයේ භූමිය කාලයත් සමග කැලාවෙන් වැසී ගියා. එකම පවුලේ 6 දෙනෙකුගේ ලේවේ කිරුණු ඒ නිවස මලගයක් වගේ පාළු වුණා. ගම්වාසීන් පවසන්නේ අදටත් ඒ නිවස දෙස බලන විට ලොකු බියක් සහ ශෝකයක් දැනෙන බවයි. පවුලේ උරුමකාරයෙක් ඉතිරි නොවුණු නිසා ඒ දේපල පාළු වී ගොස් තිබෙනවා. හෝකන්දර සිද්ධිය ශ්‍රී ලංකාවේ අපරාධ ඉතිහාසයේ වැදගත් පාඩම් කිහිපයක් ඉතිරි කළා. ඉඩම් සහ සුළු ආරවුල්. ඉතාම සුළු ඉඩම් ආරවුලක් සහ පෞද්ගලික කේන්තියක් දුරදිග ගොස් මුළු පවුලක්ම විනාශ වීමටත් තවත් පවුලක පිරිසකට ජීවිත කාලයම හිරගෙදර ගත කිරීමටත් සිදු වුණා. ඉවසීම සහ නීතිමය මාර්ගයෙන් ප්‍රශ්න විසඳා ගැනීම කොතරම් වැදගත්ද යන්න මෙයින් පැහැදිලි වෙනවා. නීතියේ ස්වාධිපත්‍යය කොතරම් සැලසුම් සහගතව සහ අඳුරේ අපරාධය කළත් විද්‍යාත්මක සාක්ෂි සහ සාක්ෂිකරුවන් හරහා නීතියෙන් ගැලවිය නොහැකි බව ඕකන්දර නඩුවෙන් ඔප්පු වුණා. විශේෂයෙන්ම DNA සහ ඇඟිලි සලකුණු පරීක්ෂණ ලංකාවට අඳුන්වා දුන් මුල් යුගයේ මේ නඩුව තීරණාත්මක වුණා. සහචර සාක්ෂි
වරදට සම්බන්ධ වූ අයෙකු වුවත් සත්‍ය හෙළ කරන්නේ නම් ඔහු හරහා ප්‍රධාන අපරාධකරුවන් අල්ලා ගැනීමේ නීතිමය හැකියාව ගැන මේ නඩුව කදිම නිදසුනා. අද හෝකන්දර ප්‍රදේශය ඉතාම දියුණු ජනාකීර්ණ නගරයක්. නමුත් අමරගොඩ පාරේ ඒ නිහඩයි සව්ව හරහා යන ඕනම කෙනෙකුට එදා 1999 පෙබරවාරි 10 වෙනිදා රාත්‍රියේ සිද්ධ වුණු ඒ බිහිසුණු විලාපය මතක් වෙනවා ඇති. උගත් බුද්ධිමත් දියණියන් තිදෙනෙකු සහ ජව සම්පන්න පුතෙකු සමග ජීවත් වුණු ඒ අහිංසක පවුලට අත් වූ ඉරණම නැවත කිසිදු දිනක ශ්‍රී ලංකාවේ සිදු නොවිය යුතු ඛේදවාචකයක්. ඕකන්දර අඳුරු මතකය අපට කියා දෙන්නේ ලෝභය, ක්‍රෝධය සහ වෛරය මිනිසෙකු මෘගයෙකු බවට පත් කරන ආකාරයයි. යුක්තිය පසන්දලීමේ ක්‍රියාවලිය තුළ ඕකන්දර නඩුව සදාකාලිකව ලියවී තිබේවි.